අද අපේ ලාස්ට් ඩේ එක අද තමයි අපි perform කරන අන්තිම දවස ඊට පස්සේ හෙට දවසේ පොඩ්ඩක් අපි අවිදලා සපීට් කරලා අනිත් දටු දෙයට අපි යනවා ලංකාවට. බයි සෙලි මගේ අත්ත විතරයි. अंतिम डांस को मम मगे डांसिंग लाइफ के මෙච්චර කාලයකට මෙච්චර ක්‍රවුඩ් එකක් ඉස්සරහා නැටුවමයි අපිට කිව්ව විදියට ඔය දවස් වෙද්දී ක්‍රවුඩ් එක ඔය ග්‍රවුන්ඩ් එකේ ලක්ෂ 2කට කිට්ටු වෙන්න කියලා කිව්වා. පුදුම ක්‍රවුඩ් එකක්. ඉතින් අපි හරි මාසාවෙන් හිටියට අන්තිම දවස් මේ නටන්න කියලා හිතේ පොඩි දුකක් තිබ්බා කොනක. මොකද දවස් 15ක් 16ක් එකට හිටියේ කට්ටියම. ඉතින් ආයේ ලංකාවට ආවට පස්සේ එහෙම ඉන්නේ නැහැ. ආයෙත් තමන්ගේ වලත් එක්ක අපි බිසි වෙන හින්දා ලොකු සතුටක් වගේම පොඩි දුකකුත් එගෙන තිබ්බා. Hai, දවස් 15ක යුද්ධයක් ඉවර වුණා. අපි අන්තිමට නරලා ඉවරයි. අපි දැන් යනවා අපේ අපාර්ට්මන්ට් එක තියෙන තැනට. අද 14 හෙට උදෙන් අපිව එක්කන් යනවා කිව්වා ඩෙසර්ට් සෆාරි. ඉතින් අපි හෙට දවසේ උදෙන්ම ඩෙසර්ට් සෆාරි ගිහිල්ලා ඊට පස්සේ හවස් shopping යන්න වෙනවා. හවස නම් උදේ අපි යන්නේ හවස යන්න වෙනවා දැන්. ගිහිල්ලා අපිට ෆ්ලයිට් එක දෙන්න 16 උදේ. ඒකෝර අපිට පාන්දරම 5ට හැදිකට නැගිටින්න වෙනවා. අපි 6 වෙද්දිවත් එයාපෝට් එකට යන්න ඕනේ. අපිට යන්නත් අපේ තැන ඉඳලා පැයක් විතර යනවා. ඉතින් එන්නේ අද අපේ ඩිනර්. අපේ අන්තිම දවසේ ඩිනර්. අපේ ඩිනර් මගේ සෝස් වලට ගාගෙන කන්න එපා. කනවා. අපි දැන් එනම් කනවා බඩගිනි. වීඩියෝ කරගෙන බෑ. ඉතින් පහුවෙන්ද උදේම අපිව ගන්න වෙහිකල් එක අපේ අපාර්ට්මන්ට් එක ආවට ඩෙසර්ට් සෆාරි යන්න. ඉතින් මගේ නම් මේ ෆස්ට් ටයිම් තමයි මේ එක්ස්පීරියන්ස් කරන්න යන්නේ. ඉතින් මෙතනින් අපේ ටික දෙන අනිත් අයට නිින්ද කියලා කන්දේ දඩුවමක් විදිහට ඒගොල්ලන්ව දාලා ආවා. ඊට පස්සේ ආයෙත් පස්සේ වෙලාවත් බහින්ද ඒගොල්ලන්ව ගිහලා අරගෙන ආවා. අපි යනවාද ඩෙසර්ට් සෆාරි. අපි ඩෙසර්ට් සෆාරි යනවා. හරි මේ දක්නදල නෑ අදත්. අනේ අදත් දක්නදල නෑ. යම්කෝ දක්නදල ඉන්නේ අක්කෝ. අදත් දක්නදල නෑ. ටික්ටොක් කරන්නේ කරන්නේ. ඒකට අපි සිංගල් කරා. ඒ දක්නදල නෑ. මාරදේශනේ. ලස්සනයි. කොල්ල ලස්සනයි. ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා. Desert safari. Kayana. Desert tahu bhai. Lama itu kain ada tu मैं kain ada मैं साली का नहीं. No no single. हाँ मैं आना बोली. Single है. No single. අපි වැරදි බස් එක නැගලා ආයෙ අපි ආයෙ හරි බස් එක නැගිනවා අපිට වෙන්නේ ඔය වගේ වැඩ තමයි. ඕන බස් එකකට අපි නැගිනවා. ඒ හැම එකක්ම අපිට කියලා අපි හිතාගෙන ඉන්නේ. සගේස් ටිකෝ යාවි. ඉංග්‍රීසි කියලා. ඉතින් කෙලින්ම අපි අපේ අනිත් ඩාන්සින් ටීම් එක කියන්නේ ඉන්දියාවෙන් ආපු ඩාන්සින් ටීම් එක හිටපු අපාර්ට්මන්ට් එකට. මොකද ඒගොල්ලෝයි අපි දෙගොල්ලොම යන්නේ එකම බස් එකක නිසා. ඉතින් අපේ කට්ටිය මං කියවනේ කට්ටියක් දාලා ආවා කියලා. ඉතින් මේගොල්ලෝ එනකන් අපිට ඇත්තටම ටයිම් එක තිබ්බා. ඊට පස්සේ වෙන අපේ වෙහිකල් එකක් ගිහිල්ලා අපේ අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ආයෙත් අරගෙන ලෑස්ති වෙන්න කියලා ඉක්මනට ඒගොල්ලන්වත් ආයෙ අරගෙන ආවා. මාසයි.
ලංකාවේ මාස මොනවද කියලා. ඉතින් අපේ ටීම් එකේ අනිත් අයත් ආවට පස්සේ අපි ඔන්න ගමන යන්න පිටත් වුණා. අතම ගියොත් මෙච්චර දවසක් අපි දවස් 15කට හිටියට ඉන්දියන් ටීම් එකත් එක්ක අපිට එහෙම ලොකුවට කතා බහ කරන්න ටයිම් එකක් උනේ නැහැ. මොකද ඒගොල්ලෝ හිටියත් වෙනම අපාර්ට්මන්ට් එකක අපි හිටියේ වෙනම එකක. අපි ඉන්න තැනට ගිහිල්ලත් වැඩ කරන තැනත් ඒගොල්ලෝ හිටියේ වෙනම චේන්ජින් රූම් එකක. අපි හිටියේ වෙනම එකක. ඒත් ලොකුවට ඒගොල්ලොත් එක්ක එහෙම මූව් වෙන්න වෙලාවක් හම්බුනේ නැහැ. නිකන් යද්දි කතා කරපු ටික විතරයි. ඉතින් මේ අද දවසේ තමයි මේ පැය ගානට පුදුම තරම් අපි දෙකොල්ල ෆිට වුණා. ඒක අන්තිමේටදී ඇත්තටම ඒගොල්ලන්ටත් මං හිතන්නේ ඇත්තටම දුකයි අපිටත් දුකයි. මොකද අපි කවදා හම්බෙයිද කියලා දන්නේ නැහනේ. එච්චරට අපි ෆිට වුණා. විහිළු කරා, නැටුවා, සින්දු කිව්වා. පුදුම ෆන් එකක් ගත්තා. දවස් 15ෙම තිබ්බ ස්ට්‍රෙස් එක අපි එක දවසින් කොහොම හරි නැති කරගත්තා. ඉතින් කොහොම හරි මේ තියෙන්නේ රියාද් වල ඉඳලා අපි ඩෙසර්ට් සෆාරි යන ප්‍රාන්තයට යන කියන්නේ එතන බෙන්වන දේශ සීමාව කියලා කිව්වා. අපේ ට්‍රිප් එක ආරම්භ කළා සුබ මොහොතකට පසු. මේ ආකාරයට පියවනිදී. Hello, Miss here. Eddie, hello, Miss here. अरे यार අවුයි හැබැයි ලොකු රස්නේ දැනෙන්නේ නැහැ. ඒත් ගොඩක් අවුයි. මේ ඉන්න අපේ ඉන්දියන් ටීම් එක. මුලදිම ගර්ල්ස්ලා යන්න බයයි කියලා කිව්වට ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ කට්ටියත් බයික් කරන් ඇවිල්ලා. අපි මෙතන පැයක් එකමාරක් විතර ඔය ආවුවේ කරවිවි පුදුම විදියට එහාටයි මෙහාටයි පැදලා මාරම ෆන් එකක් ඇත්තටම අපි ගත්තා උතනදී. මේ වෙද්දී හැමෝම හිටියේ පුදුම තරම් පාටකින් එක. මොකද මං හිතන්නේ මට කැරියට වෙලාව එතකොට දවල් 1:00ට 2ට විතර උදේත් අපි හැම ලොකරම් පුත් කාලා හිටියේ නෑ. පොඩි දෙයක් මොන හරි කෑවේ. ඊට පස්සේ එතන රස්නේ හින්දා අපි අයිස්ක්‍රීම් එකක් කාලා අපි කෙලින්ම ආයෙ පිටත් උනේ ලන්ච් එකට. යාවා ලන්ච් එකට ඉතින් දවල් භෝජන සංග්‍රහය තාරුවක් ඔයා හිතන්නවා ඒ තාරුවක් ඇතුළේ ඉඳගෙන තියෙන්නේ කියලා. මෙයා හොරෙන් හරියට මෙසේජ් දානවා. ඉන්දියන් ටීම් එකේ කෙනෙක් තාරුවක් කරලා ආවේ ඉන්නේ. තාරුවක් යාගේ ටීම් එකේ ගිහිල්ලා ඉඳගෙන ඉන්නේ. මුතලයි මේ භෝජන සංග්‍රහය නම මොකද්ද? අපේ අවසාන භෝජන සංග්‍රහය ගත්තා ෂෝ එක. අද අලිබබා සහ හොටුන්. කොහෙන්ද අලිබබා? එන්නේ. මෙහෙන්නේ. එපා. කේබී. අපි අලිබබා විදියට හඳුන්වන්නේ කේබීව. කේබී කවුද කියලා කියන්න අතර මම ඒක ඇවිල්ලා අපි මොකක්ද ඒකට කියන්නේ සංගුණ නොමුත්තා සෙවීම. පුළුවන් නම් ගෙස් කරන්න. ගෙස් කරලා කමෙන්ට් එකක් දාන කෙනාට අපි දෙනවා මොනවද දෙන්නේ? රොටි. අපිට හම්බුනේ රොටි දෙනවා. බිරියානි දෙනවා චුට්ටක් විතර පවුනේ. දැන් ඩිසර්ට් වලට අපිට දෙනවා ගුලාබ් ජාමුන්. अरे यार Abi.
लेने तुझे गोरी आएंगे मेरे सजना लगा के रखना देखनी साहब को अच्छे नहीं कितना देखी do it. Let's go. ඉතින් මේ විදිහට පිස්සුනටලා අපිට ඉතින් ඒගොල්ලන්ට සමු දෙන්න සිද්ධ වුණා. ඉතින් එතනින් එහාට අපි අපේ අපාර්ට්මන්ට් එකට ගියා. ඒගොල්ලෝ එතනින් බැස්සා. කෙලින්ම අපි ඊට පස්සේ ගියේ shopping කරන්න. අපිට ඊට කලින් අපි හවස වෙන plan එකක් දාගෙන තිබ්බා. ඒත් මහන්සි හින්දා අපි හැමෝටම මේකට යන්න එච්චර ලොකු වමනාවක් තිබ්බේ නැහැ. මොකද තව බඩු වගේක් ගන්න තිබ්බා. අපි ඊට පහුවෙන්ද උදේම flight කරන නිසා අපි බෑග් පැක් කරගන්න ඕනේ, පොඩ්ඩක් රෙස් කරන්න ඕනේ, බඩ ගොඩයි. වර්ග පුරාවටම ළමයි හොඳටම මහන්සි වෙච්ච නිසා, වැඩේ හොඳට කරගන්න පුළුවන් වෙච්ච නිසා කවින්ද ඔය ගානේ හැමෝටම යා gift එකක් කරන් දුන්නා. ඉතින් මේ අපි යන්න අන්තිම දවසේ කලින් කවින්ද කට්ටියම යාලා කතා කරලා, තෑන්ක් කරලා, එතකොට වෙච්ච අඩුපාඩු කතා කරලා, හැමදේම කරලා අපි දාපු සාකච්ඡාව. ඉතින් එදා රෑ කොහමද ට්‍රික්ස්ගේ බර්ත්ඩේ එක විශ්මදාය කට්ටියම එකතු කරගෙන කේක් කපලා එක කාමරයක අපි පොඩ්ඩක් ඩෙකෝස් කරලා ට්‍රික්ස්ව සර්ප්‍රයිස් කරා. මොකද ඉතින් නැත්තම් විශ්මිතායට කන කැලේ ඉන්න හම්බෙන්නේ නැහනේ. හයි. දෙම්බලාව පාන්දර 4:00 විතර. ඔව් පාන්දර 4:00 විතර. අපි දැන් ආයෙ ලංකාවට ලෑස්ති වෙනවා. පාන්දර 5ට එනවා කියලා කිව්වා ලගේජස් ගන්නයි අපි පික් කරන්නයි. ලගේජස් ටික වෙනවා දැන් 16 දෙනෙක්නේ. ලගේජස් ටික වෙනවා වාහනේ කියන්නේ අපි වෙනවා වාහනයක
පහවෙද්දි එනවා කියව ඒගොල්ලෝ. අපි දැන් රෙඩි වෙලා ඉන්නේ ලංකාවට එන්න. පුදුම සතුටක් තියෙන්නේ. පොඩි දවකුත් තියෙනවා මොකද දවස් 15ක් පිස්සු කරලා දැන් ගෙදර ගියාට පස්සේ තමයි 15 හිතෙන්නේ. කොහොම හරි අපි දැන් කට්ටියම රෙඩි වෙනවා ලංකාවට එන්න. මම ගොඩක් දුරට ඊයේ රාත්‍රියම පොඩ්ඩක් රෂ් එක වැඩි බෑග් පැක් කරගත්තා. පොඩ්ඩක් නීට් නැකම තිබ්බා. ඒ හින්දා මේ මට ලොකෝට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද කරේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. පොඩ්ඩක් එහෙම ලියුවා. ඒ හින්දා ඉතින් දැන් අපි මේ අපේ රූම් එකටයි රියද් වලටයි පායි යන වෙලාව හරි. ඉතින් දැන් අපි බෑග් ඔක්කොම පැක් කරන් ඉවරයි. මේක මගේ එතකොට අයියගේ බෑග් එකක් විතර තියෙනවා අනිත් එක එළියේ. අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ. අපිත් පුදුම ආසාවෙන් ඉන්නේ දැන් ආයෙත් ලංකාවට යන්න. එහෙනම් බලමු. මට දුරන්ට මෝර්නිං විව් එකක් පෙන්වන්න පුළුවන් වෙයි ෆ්ලයිට් එකේ. අපි තියාවේ රැටනේ. එතකොට නයිට් විව් එක. අද මෝර්නිං විව් එක පෙන්වන්න පුළුවන් වෙයි. ඒකේ වීඩියෝස් ටිකකුත් මම අන්තිමට ඇඩ් කරන්නම්. එහෙනම් thanks for watching. Bye. ඇත්තටම මේ වෙස්ටි කට්ටිය සොම්බි වගේ නිති මතේ හැමෝටම කිසිම එනර්ජි එකක් නැහැ. ඔහේ ඉන්න කට්ටියම උදේ පාන්දර නිසා පළදාවදා සෞදි වලින් තෑගි අරන් යනවා. නෑ කන්න නෙමෙයි නෑ මම සයිකල්ස් කරන්නේ සම්පත් එක්ක. කොල්ල කතා කරේ නැද්ද? කොල්ල කතා සෞදි වලින් තෑගි අරන් යනවා මම. හින්දි මතයි. අපිට 9:45 තියෙන බෝඩ් එක. දැන් වෙලා කියලා කිව්වා. තව 15 minutes තියෙනවා. නිදිත් මතයි බඩත් ගිනි. සෞදි වල බයි කියලා ලංකාවට කොහොම හරි ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාට පස්සේ මම අබුධාබි වලට යන කම්ම කරේ ඌන ගහපු එක. මොකද මම කොච්චර ෆ්ලේ කරත් මට ඒක දිනින්න ඕනේ නැහැ. මං ඉතින් දිනින කම්ම ඌන ගහන එක නතර කරෙත් නැහැ. ඉතින් මට මතක හැටියට මම අබුධාබි වල ඉඳලා ලංකාවට ලෑන්ඩ් කරනකොනුත් මම කොහොමද 3-4 පාරක් මොක ප්ලේ කරා. මට වෙන දෙයක් කරන්න මෝඩ් එකක් තිබ්බෙත් නැහැ. මට නිින්ද ගිහෙත් නැහැ. මම කවදාකවත් බැනුම් ඇහුවා මේ පොඩි එකෙක් වගේ මම උණක ගහ ඉන්නවා කියලා. ඉතින් මම මේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම විව් එක දකින්නේ. ඉතින් මම මාර විදියට ඒක එන්ජොයි කරා. කවුරුහරි එක පාරක් හරි මේ විව් එක දැකලා තියෙන්න ඕනේ කියලා හිතුවා. මම ඊට පස්සේ මට මතක හැටියට මම මාකර මූවි එකකුත් බැලුවා. මට මොකද්ද බැලුවේ කියලා මතක නැහැ. ඉතින් ඔහොම එනකන් රියල්ස් ටික වෙලාවකින් මම ඇත්තටම නිදාගත්තා. අපි තව ටිකකින් අබුධාබි වලට ලෑන්ඩ් කරන්න යන්නේ. මොකද මම පොඩ්ඩක් ඉඳලා දැම්මා. හමුනා ස්නැක් එකක් ඒක කරලා දැන් පොඩ්ඩක් ෆ්‍රෙෂ් අප් වෙන්න ඕනේ ලෑන්ඩ් කරන්න. ඊට පස්සේ ඉතින් මට එහෙම ලොකුවට වීඩියෝ ගන්න මෝඩ් එකක් තිබ්බෙත් නැහැ. ඉතින් එහෙම ලොකුවට මොකද ස්පෙෂල් දෙයක් වුණේ නැහැ. අපි කෙලින්ම ඊපස්සේ ලංකාවට ආවේ. ලංකාවට ආවට පස්සේ රෂ් එක ඉතින් අපේ ලගේජස් ගන්න ඒ වලට ඔක්කොම වුණාට පස්සේ මගේ මේ යාළුවගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ දෙන්න වෙලට හිටියා මාව එතනින් පික් කරන්න අපේ තව යාළුවෙක් චරිත් එක්ක. ඉතින් මම ඒ දෙන්නට මං ගානේ ගිෆ්ට් දෙකක් අරන් ආවා. මොකද මගේ ගොඩක් දේවල් වලට මගේ ළඟින් ඉන්නවා. මට ඉතින් හැම දෙයකටම දෙන්න ඉන්න හින්දා ඉතින් මං යාළුවෙක් විදියට ඒගොල්ලන්ට අරන් ආව ගිෆ්ට් එක තමයි ඔය තියෙන්නේ.
ඉතින් මේ දෙන්න ඇවිල්ලා මාව එයාපෝට් එකෙන් අරගෙන අපේ ගෙදරට ඇවිල්ලා ඩ්‍රොප් කරලා ගියා. මට සුවඳ ඉතින් මෙන්න මේ විදිහට තමයි සෞදි වල දවස් 16ක vlog එක ඉවර වෙන්නේ. මම පාත් දෙකකින් එන් කරන්න හිටියට මට පහත් තුනක් වෙනකම් මේක කරගෙන යන්න සිද්ධ වුණා. එච්චරට මට කිසිම දෙයක් අයින් කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මේ පාර්ට්ස් තුනම බලපුවාට thank you so much. කලින් පාර්ට් බලුවේ නැති කට්ටිය ඉන්නවා නම් ඒකත් කියලා බලන්න. එහෙනම් thanks for the watching. See you soon with another video. Oh my